අපි අද ඉන්නේ ලංකාවේ ඓතිහාසිකම ස්ථානයක් වෙච්ච සීගිවේ ඉන්නේ. මේ වගේ තැනකට ආවම මොකද නේවා? අය කියන්න වාචක නැහැ. මෙහෙමයි මේ කාටවත් කියන්න එපා අපි ආව පරිණතට කියනවා. ඕ. ඒවා කියන්න එපා. අපි අද ආවේ යාගෝ දෙන්නුත් එක්ක උන්නම් මේ වැඩක් නැහැ. එහෙනම් අපි ටිකට ගිහින් සෙට් වෙ වීඩියෝ එකට. අම්බෝ. මාගම වයිබ් එකක් තියෙන්නේ ඒ කියන්නේ මේ අන්න ඇවිල්ලා නැහැ. ඇත්තටම මේ කියන්න ලැජ්ජයි නඹුල්ලේ ඉඳලා මේ සීක්‍රට් ඇවිල්ලා නැහැ කියලා. මාගම ඇත්තටම වෙන ලස්සනයි මේ කවින් එක්කින මං කයන පොඩි ඔයාට අදනම් මාග දැන් ගොඩක් ලොකුයි. මාග ලස්සනයි වුණාට මේක ගැන විස්තර කරන්න අපි මාග උදයක් දන්නේ නැහැ. ඊට පස්සේ මේ නෑ එපා උඹලා දන්නවා. මේ පැත්ත ඇල්ලුවෙම නැද්ද පැත්ත? ඇත්තට මේ වගේ මේ ඓතිහාසික ස්ථානයක මේ වගේ හැසිරෙන පුද්ගලයෙක් වෙන්න එපා. මූ අපිත් එක්ක ආවේ කියන්නත් එනවා ගැජ්ජයි ඇත්තටම. මේ ආවේ ඇත්තට. මේ දිනහනේ. එන ඇත්තටම ගැජ්ජාවක් ඇති වෙන්නේ මේ. මේ තන බොකේට යාළුවෙක් ඉන්නවා. ඔව් ඇත්තටම වෙන ගැජ්ජයි. දැන් මූ අපිට මරණ තරජන දාන්න පුළුවන්. ඔක දාන්න බෑ ඒ උනාට ජා අපි දානවා ඉතින් කොහොමද ඔක. ඕකේ ලහනවා. ඔය දැන් මුගේ ගම හින්දා මූ හැමදේම දන්නවා කියලා. අන්න නැත්නම් දන්නේ නැහැ කියන්නේ. මුගේ ගම නම් මූ මෙහෙම ඉඳී. ඇත්තටම මේ මාගම ලස්සන තැනක් කියන්න වචන නැහැ. අපි ඇයි කවින් මේක ගැන වීඩියෝ එකක් දාන්න පරක්කුණා එක ඇත්තටම මේ පොඩි හිතේ පොඩි කනගාටුවක් තියෙනවා. අදත් එන්න නෙවෙයි ඇත්තටම හිටියේ. එහෙනම් මේ ඉතිගේදී සෙට් එක මේක ඇත්තටම පට ගස්සන තරක්. ඔයාලට බෑක් කැම් එකේ ඉතුරු මේ වීඩියෝස් ටික දාන්න. එහෙනම් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා දාලා තියන්න. හැම වෙලේම අපි කොටයි කියලා කියන ඉන්න දැන් මූ අපිට කියනවා මේකට පයින්නවාලු. ඔව්. දැන් අපි කිව්වේ කිඹුෙක්වත් නැත්තම් පයින්න එපා කියලා. මොකද බං? ඇත්තට මේ වගේ තැන කපිරිසිදු කරන එකම කොච්චර පාවද? ඔව් පාපයන්නේ. මූ වගේ කියන්නේ දැන් මූ වගේ එකේ පැන්නොත් එimhe ඔක ඇත්තටම මේ මෙතන ඊනාස. ඇත්තටම පාර තියෙන අතන අපි යන්න ඕන ඕකේ. උනාට මේක යනවා මේකට තමයි ගස්සනවා තියෙන්නේ. ඒක අද්දි මේ පේනවනේ ගස්සා මේ මේක පොකුණක් නේ බං පොකුණක්ද යමද පොඩි පොකුණ කෑ ගන්න. ඒක නෙගුම් කොගේ සයිස් එක වගේනවා. සතුන්ට ආහාර දීමේ වලකින් එක පොඩ්ඩක් ගා දෙනවා. මේ නෙගුම් කොගේ සයිස් එක අම්මාල අම්මෝ බං මාගේ ඉන්න මාගේ පේන්නේ නැතුයි මම කියන්නේ ඉන පේනවා මේක මෙච්චර පේනවා. ඔව් පිරිසිදු කරලා නැහැ බගොඩි. මා ලස්සන ඇත්තනෝනේ. අපි මේන් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. අපි දැන් ගමනාන්ත ආරම්භ කරන්න යන්න. කෙරුවදී අපගන්න නැතුව අපි සීකව යනින් ගමන් ඉන්නේ. තාම අපි පටන් ගත්තේවත් නැහැ. ඔයාලට බෑක් කැම් එකෙන් ඒක ලස්සන පෙන්වන්න ඕනේ. මාත ගානේ ඉන්න පැත්තට රැස්සද කියලා ඕනේ. මොළ බල් ගොයිති. Wow, feeling awesome. රෝදපුඩක් තියෙනවා. නෑ ඒකට වෙනම මේ පැත්තක් ඇති බා. නෑ ඔය රෝදපුඩුව යන්න වෙනම පැත්තක් ඇති. ආයි පාතපය දෙකන්න එපා කියවි. අතුරත් එක්කයි නෑ උඹත් එක්ක නේ ආයි මම ගෝවිල්ලෝ කිසරනවා. ඊයේ ගෝරිල්ල ලයිව් එකට ඇවිල්ලා
අද බම්බුක ඇවිස්සි ගන්න නිසා උඩට යන්න වෙන්නේ නැති අපි දවස හොඳ වාතාවරණයක් තියෙන්නේ. දවස හොඳ නැහැ. ඇත්තටම මාක සෙන ගන්න උඩ. බම්බුක ඇවිස්සි ගා තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට අපි සීගලේ ගමන නවත්තන අපි වෙන කොහේ හරි යන්. මේ දැන් ආපු එක වෙන කොහේ හරි යන් හොඳ. මෙතන ඉඳන් 13 නම් බියුන්ඩර් ගාගේ ආරංචි එකක් උඩ. ඔව් නිප්පාට බැක්කවරයක්. ඔව්. මේක දෙන්න හදුවා. අපි දැන් සීගලේ උඩ ඉඳන් බහින ගමන් ඉන්නේ භාගයක් විතර ගාසන්න වගේ. කොහෙද? නෑ බම්බර ප්‍රහාරයක් නිසා අපිට බම්බර ප්‍රහාරයක් නිසා අපිට මගින් ආපස්සු හැරෙන්න උනා. අපි දැන් වෙන කොහේ හරි යන්. අපි ඒ වගේ කල්පනා කරලා යන්. ඔව්. ඌව නම් ගණන් ගන්න එපා. ඌ අපි ආය දවසක යන දවසක උඩටම යන දවසක. බතා හොඳටම කිව්වා. මේ ගල් ලස්සනයි නේද? ඕ මේ ගලක් පේන්නේ. අපි තව දවසකින් යන් අපිට කිලෝමීටර් 20ක් 17යි තියෙන්නේ. අපි ආයෙත් ඒ වගේම දැන් වෙන තැනකට යන්. දැන් ඊළඟට යන් කොහෙද? ඉන්ඩියර කරලා ගිහිල්ලා. ඔව් කොහේ හරි අපි එහෙම යන්. කොහෙද හරි යන්. hello එහෙනම් boys අපේ 6 වෙනි vlog එකේ අවසානයේ මචං එහෙනම් thank you මෙච්චර වීඩියෝ එකත් එක්ක කැඳිලා හිටියට එහෙනම් හැමෝම subscribe කරලා like එකක් දාගන්න comment එකක් දාගෙන යමු එහෙනම් හැමෝටම ආදරෙයි